වයස අවුරුදු 15 වන සූර්යවංශී තරම්වත් දක්ෂ ක්‍රීඩකයෙක් ලංකාවේ නැද්ද? ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, ඉන්දියාව ඒ කණ්ඩායම, ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම අතර පැවති තුන්කොන් තරඟාවලියේ ජය ඉන්දියාව දිනාගත්තා. එහිදී විශිෂ්ට දක්ෂතාවයක් දැක්වූ සූර්යවංශී නැවතත් ලෝකෙට පෙන්වුවා තමන් කවුද යන බව. තරඟ දෙකක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් අසරණ වුණු සූර්යවංශී එම තරඟයේදී වුණු සියලුම වරදවල් මකා දැමමින් එක්දින තරඟාවලියක ක්‍රීඩකෙක් බිහි කළ වේගවත්ම අර්ධශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඒ පන්දු 11කින් ලකුණු 50ක් තමාගේ රටේ නොව ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියේදී 6 පහරවල් 5ක් සහ 4 ඒවා 5ක් සමගින් නොදෙවි ලකුණු 50ක් වාර්තා කරමින් ලකුණු 94ක අගනා ඉලක්කයක් කරා කණ්ඩායම ගෙන යාමට ඔහුට හැකි වුණා. මෙම තරඟය ලංකාවට ජයගත හැකි තරඟයක්. නමුත් ශ්‍රී ලංකා පොන්දු යවන්නන් පෙර තරඟ දෙකේදීම සූර්යවංශී දැවී ගිය නිසා ඔහු කෙරෙහි වැඩි අවධානයක් දුන්නේ නැහැ. එම අවස්ථාව තමාගේ වාසිය කරගත් සූර්යවංශී IPL පිටියක්සේ 6 ඒවා 4 පහරවල් ක්‍රීඩා පිටිය පුරා එල්ල කරා. සූර්යවංශී කෙරෙහි පන්දු යවන්නන් අවධානය දුන්නා නම් මෙම තරඟාවලියේ ජය ලංකාවට හිමිවීමට ඉඩ තිබුණා. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ සිටින මල්ලිලා ජාතික කණ්ඩායමේ සිටින අයියලා යන පාරේම යන බවයි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.